ප්‍රැන්සිකා ප්‍රනාන්දුගේ දෙවැන්නිය. කේශ්වර ගැන මට දැනුනේ අනුකම්පාවක්. ඔහු හා වැඩි කතාබහක් නොවුවද මේ ගෙවුණු මින කීපය තුළ මට වැටහුණු යමක් වේද එනම් කේශ්වර ඔහුගේ බිරිඳට පණටත් වඩා ප්‍රේම කරන බවයි. ඉදින් ඇගේ අහිමිවීම දරාගන්නට නොහැකිව ඔහු ඔහුටම දඩුවම් කරගනිමින් මේ වේදනාව විඳින්නේ මෙවැනි කෙනෙක්ටද කියා මට සිතුනේ ඒ පින්තූර දුටු පසුවයි. පිළිකුල් සහගත බවකින් යුක්තවද මම ඒ පින්තූර දෙක තුනම බැලුවේ එහි බ්‍රයන් දවුන්නු නිසා. බ්‍රයන් සහ නිමායා එකට හිඳගත් පින්තූර කීපයක් එහි වුණා. අඩක් නිරුවත් ඒ පින්තූර දුටුව නම් කේශ්වරේ කෙසේ දරාගනීවිද කියා මට සිතුනේ ඔහු අවංක පුද්ගලයෙක් බව මට විශ්වාස නිසා. ඒත් සමගම වූ පෙට්ටියේ වූයේ සීඩි තැටියක්. එයද ක්‍රියාත්මක කර බලන්න කියා මා සිත පැවසූ නිසාම මා එය කළේ නිවසේද කිසිවෙක් නොමැති නිසයි. මගේ මුවින් එසේ කියවුනේ එහි වූ දර්ශන නිසාමයි. බ්‍රයන් නුඹ මෙච්චර ජරායකෙක්ද? මගේ මුවින් ඒ වචන පිට වුණේ ඔහුව මෙතරම් කලක් විශ්වාස කිරීම පිළිබඳව මටම දොස් නගා ගනිමින්. ඊට හපන් නිමායා ඇයට කේශ්වර කෙතරම් නම් ප්‍රේම කරනවද? එසේ වෙද්දී ඇය මෙසේ වෙනත් පුද්ගලයෙකු හා හැසිරීම කෙතරම් අශෝභනද? වහාම වීඩියෝ නතර කර දැමූ මම සීඩි පටයත් පින්තූරත් රැගෙන කාමරයට ගොස් එය සගවා දැමුවේ පිටතින් වාහනයක ශබ්දයක් ඇසුණු නිසා. මේ දොර අරිනවා. සිතූ ලෙසටම කවුරුන් හෝ පැමිණ තිබුණා. වෙනසක් නොපෙන්වාම දොර විවර කරපු මම දැක්කේ මං ඉස්සරහා හිටගෙන උන්නු ටිරාන් නම් කේශ්වරගේ දකුණු අතයි. කේශ්වරට දැන් කොහොමද? ඔහු යමක් පවසන්නට පෙර මා කේශ්වර පිළිබඳව ඔහුගෙන් විමසුවේ ඔහුව බැලීමටවත් යන්නට මට නොහැකි නිසයි. සර් හොඳින් හවස් වෙද්දී එන්න පුළුවන්. ඔහු එසේ පවසද්දී මගේ හිතට සැනසීමක් දැනුනේ. ඒත් මගේ මනසේ තවමත් වද දෙමින් තිබුණේ කේශ්වර වෙනුවෙන් ලැබුණ ඒ ත්‍යාගය ගැනයි. ඒ පිළිබඳ මොහු හා පැවසිය යුතුද? එය සංගවා තබා ගැනීමෙන් අවසානයේ මම වැරදිකරුවෙක් වේවිද? කිසිවක් සිතාගත නොහැකිව මා දොර අසලම සිටගෙන කල්පනාවක යෙදුණා. කන් ඇහෙන්නේ නැද්ද? ටිරාන් මදක් හඬ ඔසවා කතා කරද්දී මම පියවසියට ආවේ. ඔහු කුමක් හෝ යමක් පවසා තිබුණද මට ඒ කිසිවක් ඇසුනේ නැහැ. මොකද්ද කීවේ? මේ කෑමක් ගන්නවා. මං දැන් ආයේ යනවා හොස්පිටල් එකට. පුළුවන් නම් පොඩි උදව්වක් කරනවා. මගේ අතේ කෑම් පාර්සලේ තබමින් ඔහු එසේ විමසුවේ මදක් හඬ බාල කරලයි. මොකද්ද? බොස්ට සුප්පයක් හදලා දෙනවද? ඕන කරන දේවල් මම අරන් ආවා. තව මොන හරි බල්ලා ඕන්නම් කියන්න. ඉදින්නේ මට කළ නොහැක්කක් නොවේ. කෑම් පාර්සලේ පසකින් තබා මම ටිරාන් පසුපසින්ම ආවේ මුළු තැන්ගෙට. අඩුවක් නැතිවම ටිරාන් විසින් සියල්ලක්ම ගෙනවිත් තිබුවෙන් මම ඉක්මනින්ම සුප් එක හදන්න ගත්තේ කේශ්වරේ ඉන්නේ හොඳටම බඩගින්නේ කියලා දන්න නිසයි. ඔහු මේ කුසගින්නේ ඉඳමින් වේදනාව විඳින්නේ තමන්ට ද්‍රෝහී වූ කෙනෙක්ට කියා දන්නවනම් ඇත්තෙන්ම ඔහු පව්. සුප් එක කලවම් කරමින් මම කල්පනා කළේ කේශ්වර ගැන. සනායා පිටුපසින් ඇඬුණු හඬට මම ගැස්සිලා ගියා. මන්ද මම මේ වෙද්දී ඉදියේ කේශ්වර ගැන සිතමින්. මගේ පිටුපසට වෙලා ටිරාන් මා දිහා බලන් ඉදියේ හොරයක් අල්ලගන්නට වගේ. හිතේ හොරයක් තිබුණු නිසාමද මන්දා මටත් ඔහුගේ මුහුණ දිහා ඍජුව බලන්න නොහැකි වුණා. අර බොක්ස් එක කොහෙද? දෙවියනේ, ඔහු ඒ ගැන දන්නේ කොහොමද? කේශ්වරට වගේ ඔහුගේ ගෝලයින්ටත් දිවස් තියනවද කියලා මට හිතුනේ මේ ගැන දැනගන්න කිසිම අවස්ථාවක් නැති නිසයි. මොන බොක්ස් එකද? මම ඇහුවේ අමාරුවෙන් මෙන් වචන ගැට ගසමින්. මාව මෝඩෙක් වගේද පේන්නේ? උදේ පාන්දර මොකෙක්ද එකෙක් ඇවිත් අර වත්තට දාලා ගියපු බොක්ස් එකකෝ.
ඒක තමන් ගත්තා. දැන් ඒක කොහෙද? මම දන්නේ නැහැ. කන්න දීපුවත හපා කන්න එපා බං. උඹ දන්නවද ගේ වටේටම CCTV හයි කරලා තියෙන්නේ කියලා? මං දැන් ගිහින් චෙක් කරලා ආවේ. ආයෙ අහන්න බෑ බොක්ස් එක දීපන් බං. ඉදින් තව කුමක් නම් පවසන්නද? මා ඔහු සියල්ලම දැකලා අවසන්. ගෑස් ලිප වසා දැම්මූ මම කේශ්වරට ලැබුණු ගිෆ්ට් බොක්ස් එක ආයෙම දුන්නේ කරන්නටම දෙයක් නොමැති නිසයි. ඕක කේශ්වරට පෙන්වන්න එපා. ඒ මොකද? ඕක තියෙන දේ දැක්කොත් කේශ්වරට දරා ගන්න බැරි වෙයි. ප්ලීස් එයාට ඒක පෙන්වන්න එපා. ඔයාම බලන්න ඕකේ තියෙන්නේ මොනවද කියලා. ඊට පස්සේ ඔයාම තීරණය කරන්න ඒ ගැන. මද වේලාවක් මා අසලම සිටගෙන සිටි ඔහු යන්න ගියේ කිසිවක් නොපවසාමයි. ඔහු ඒ පරීක්ෂා කරાવી. ඉන්පසු ඔහු තීරණය කරાવી කල යුත්තේ කුමක්ද කියා. එක අතකින් කේශ්වර සත්‍ය දැනගන්න එකත් හොඳයි කියලා මට හිතුනේ ඔහු විදවන නිසයි. සුප් එක සාදා නිම කරපු මම එයත් ළඟින්ම තියාගෙන බලාගෙන ඉඳියේ ටිරාන් නැවත පහලට එනතුරුයි. සුප් එක හරිද? ඔව්. මේ ගැන බොස් ඉස්සරහා කටක්වත් හොල්ලන්නේ නැහැ තේරුණාද? මං ඒක වෙලාව ආවම කියන්නම්. මොකද්ද ටිරාන්? මොකද්ද උඹ වෙලාව ආවම කියන්නේ? දෙවියනේ මේ කුමක්ද උනේ? ඔහු සවස් වී නේද පැමිණෙන බවක් කීවේ. නමුත් ඔහු කලින්ම පැමිණ තිබුණා. මේ වන විටත් ඔහුට අපේ කතාබහ ඇසී අවසන්. මම ටිරාන් දිහා බලද්දී ටිරාන් මන් දිහා බැලුවේ කල යුත්තේ කුමක්ද කියා ඔහුටත් හිතා ගන්නට නොහැකි වූ නිසාම වෙන්නට ඇති. මොකද කේශ්වර උඹ මෙච්චර ලේට්? එක අතකට උඹ තාම හිතනවා ඇති නේද මේ ගැන? ඔව් උඹට හීනයක් වගේ වෙන්න ඇති මේ වෙච්ච දේ. උදෑසන සිටම බ්‍රයන් බලාන උන්නේ කේශ්වරගෙන් ප්‍රතිචාරයක් ලැබුණ තුරුයි. ඒ එන්නෙන්නම් ප්‍රමාද වෙද්දී බ්‍රයන් කල්පනා කළා ඒ එසේ වන්නේ ඇයිද යන්නේ. සත්‍ය ප්‍රේම බෘංගරාජයා වගේ ඔබ නිමායට පණ ඇරලා ලව් කළා නේද කොල්ලෝ? ඒත් ඒකී උඹ ළඟට වඩා සැනසුනේ මල් ළඟ. උඹ මහ මෝඩයක් කේශ්වර. ඒකනේ උඹ නිමායගේ මගේ ප්ලෑන්ස් ඒකී මැරිලා යන කර්ම හොයාගන්න බැරි උනේ. වියරුවෙක් මෙන් ඔහු සිනාසුනේ. ඔහුත් නිමායත් එක් වී කේශ්වරට රැවටූ ආකාරය සිහි කරමින්. කේශ්වරගේ බර්ත්ඩේ එක දවසට අපි මේ සර්ප්‍රයිස් එක වෙමු බ්‍රයන්. මොකද මේ දවස මිනිහට කවදාවත් අමතක නොවන දවසක් වෙන්න ඕනේ. ඔයාගේ කැමැත්තක් බබා. ඔන්න නිමාය ඔයාට ඕන උන දේ මම ඒ විදිහටම කළා. හැබැයි ඉතින් මේක බලන්න ඔයත් ඉන්න තිබ්බේ. අවාසනාවකට ඉතින් ඔයාටත් යන්න උනානේ. ඒකත් මේ මගේ අතින්ම. නැවත වරක් බ්‍රයන් හඬ නගා සිනාසුනේ ඇඳ විට්ටමට හේතු වෙමින්. කේශ්වරට ඇමතුමක් වී ඔහුගෙන්ම මේ ගැන විමසන්නට බ්‍රයන්ට සිතුනේ ඔහුට ඊට ඉවසිල්ලක් නැතිම නිසා වෙන්න ඇති. කීප විටක්ම ඒ පිළිබඳ සිතූ බ්‍රයන් අවසානයේදී තීරණය කළා කේශ්වරව අමතන්න. මන්ද බ්‍රයන්ගේ එකම අරමුණ වූයේ කේශ්වරව විනාශ කිරීමම පමණයි. ඉදින් ඔහුගේ හැඟීම් සමගයි ඔහු පළමුවෙන්ම සෙල්ලම් කරන්න ගත්තේ. ටිරාන් මට එකම අහන්න බෑ කියපන්. මොකද්ද දැන් උඹලා දෙන්න කතා වුනේ ආ? මුකුත් නෑ බොස් මේ සුප් එක රෙඩි. සුප් එක දාපන් බල්ලට. මට කියපන් උනේ මොකද්ද කියලා. කේශ්වරගේ හඬ මුළු නිවස පුරාම දෙදරා ගියේ ඔහු කෝප ගැන්වී ඇති බව අඟවමින්. ඔහුගෙන් බේරෙන්නට නොහැකි කොහොමද? ටිරාන් බොස් මේ මං කියන්නම්. ටිරාන් ගොත ගහද්දී මං හඬ අවදි කළා. කේශ්වර පමණක් නොවේ. ඔහුගේ අනෙක් ගෝලයින් මන් දිහා බලන් ඉන්නවා. කුමක් හෝ කළ යුතුයි. ඉතින් කියනවා. ඔහු එක් පියවරක් ඉදිරියට තැබුවේ මා දෙස රවා බලමින්. මම ඔයාට ආදරේ. මම මේ කරන්නේ මොකක්ද කියලාවත් මම දන්නේ නැහැ. හිතට ආව සිතුවිල්ල හරිද වැරදිද කියලාවත් නොහිතාම මම ඒ වචන ටික කියලා දැම්මේ කේශ්වරව වෙන මාවතකට ගන්නට අවසි නිසාමයි. එක්වරම ඔහුගේ ඉරියව් වෙනස් වී ගියා. ඔහු එසේ නොවුනා නම් පුදුමයි. එහෙත් කුමක් කරන්නද? මා ඔහු අසලට ගියේ අනෙක් අයද බලා සිටිද්දිමයි. මොකද්ද කිව්වේ තමුසේ?
මම ඔයාට ආදරේ. නැවත වරක් එයම පවසා මම ඔහුට තුරුල් වුණේ ඔහු මාව මැරුවත් කමක් නැහැ කියා සිතමින්. අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරගෙනම යන්න.